එතකොට මේ සෙෂන් එකේදී බලාපොරොත්තු වෙන්නේ introduction to tax income tax. එතකොට ඒකේදී complete කරන්නේ මොකක්ද imposition of income tax. එතකොට ඒකේ තියෙන year of assessment එක කියන්නේ මොකක්ද? එතකොට qualifying payments. එතකොට කොහොමද අපි individual taxation income tax ගානක් කොහොමද compute කරන්නේ? අන්න ඒ ටික තමයි මේ සෙෂන් එකේදී කතා කරන්නේ. එතකොට මුලින්ම ගත්තොත් imposition of income tax. ඒකේදී income tax එක ටැක්ස් එකක් දාලා වෙන්නේ year of assessment එකට. එතකොට ඒකෙදි ටැක්ස් එකක් taxable වෙන්නේ කොයි person who has taxable income for the year of assessment and එහෙම නැත්නම් the person who receive a final withholding payment during that year. So මෙන්න මේ දෙකෙන් එකක් තියෙනවා නම් අපි එතකොට income tax එක calculate කරනවා කියලා කියනවා. ඊළඟට ඔතන කිව්වනේ year of assessment එකක් කියලා කියන්නේ මොකක්ද? year of assessment එකක්. එතකොට year of assessment එකක් කියලා කියන්නේ ඔය මාස 12ක් තියෙන්න ඕනි. ඒක පටන් ගන්න ඕනි April 1st ඉඳලා next year March 31st වෙනකම් මාස 12ක කාල පරිච්ඡේදය තමයි අපි කියන්නේ year of assessment එකක් කියලා. මේ තියෙන ටියුට් එකේ section 20 එකේ highlight කරලා තියෙනවා මොකක්ද year of assessment එකක් කියලා කියන්නේ කියලා. ඊළඟට imposition of income tax එකේ කියන person කියලා. එතකොට person කියලා අදහස් කරන්නේ mean an individual or entity and include a body of person, corporate or unincorporated and executive non-governmental and organization, charitable institution. ඔන්න ඒ කියන්නේ person කෙනෙක් කියලා කියන්නේ කෙටියෙන්ම ගත්තොත් individual කෙනෙක් හරි එහෙම නැත්නම් entity කෙනෙක් හරි. entity එකක්. ඒකේ body of person කෙනෙක් තියෙන්න ඕන. එතකොට ඔතන ඔය entity කියන එක යටතට එනවා list එකක්. ඒක පල්ලෙහා mention කරලා තියෙනවා. ඉතින් ඔය entity එක ඇතුළට එන ඒවා තමයි මේ තියෙන ඔය a body of person, corporate or unincorporated, and execute non-governmental organizations are and a charitable institution. ඊළඟට ඊළඟට accessible income එක. එතකොට accessible income එකක් ගත්තොත් accessible income එකේ parts හතරක් තියෙනවා. employment income, business income, investment income and other sources කියලා categories හතරක් යටතේ. එතකොට අපි computation එක පෙන්නනවා. මේ තමයි අර calculation of income tax payable එක. එතකොට ඒකෙදි අපි ඔය ගාණක් හදද්දි මෙන්න මේ විදිහට තමයි format එක ඇඳ ගන්න ඕනේ. එතකොට individual ගාණක් ආවොත් individual ගාණේදී අපි උඩින්ම ලියන්න ඕනේ. ඒ individual ගේ name එක ඊට පස්සේ ලියන්න ඕනේ computation of income tax for the year of assessment 2025-2026. ඊට පස්සේ employment income කියලා space එකක් තියලා ඊට පස්සේ business income වලට යනවා ඊට පස්සේ space එකක් තියෙනවා ඊට පස්සේ investment ওই විදිහට මොකද්ද format එක හදාගෙන හැම තැනකදීම space තියදී අර employment income එකට එන්න පුළුවන් සමහර adjustments in the වලට ඉඩ තියලා ඊට පස්සේ business income එක ලියනවා ඊට පස්සේ එතනට ඉඩ ටිකක් තියෙනවා adjustment කරන්න ඊට පස්සේ investment income වලට යනවා ওই විදිහට space එක තියලා අපි ඔය අපේ sources හතර දාගන්න ඕනේ ඊට පස්සේ ওই ටිකට වෙන වෙනම accessible income එක employment වෙනම ගන්නවා ඊට පස්සේ business එකට ගන්නවා වෙනම. ওই විදිහට වෙනම අරගෙන අපි total accessible income එක ගන්න ඔය හතරෙම එකතුව employment ගේ accessible income එක ඊට පස්සේ business එකෙන් එන accessible income ඊට පස්සේ investment සහ other sources ওই කියන හතරෙම එකතුවට තමයි අපි කියන්නේ total accessible income එකක් කියලා. ඊට පස්සේ total accessible income එකෙන් අපේ මොන හරි qualifying payments and relief අන්න ඒව ටික section එකේ කියලා තියෙන කියන්නේ act එකේ කියලා තියෙන විදිහට අපි කොහොමද qualifying payment අඩු කරන්නේ අන්නේ කියලා තියෙන විදිහට ඒ ටික අඩු කරලා ඉවර වෙලා enhance එකට තමයි අපි කියන්නේ taxable income එක. කියන්නේ අපිට tax කරන්න පුළුවන් income එක තමයි taxable income කියලා කියන්නේ.
එතකොට ඉන්ඩිවිජුවල් කෙනෙක් නම් ටැක්සබල් ඉන්කම් එක කැල්කියුලේට් කරද්දී ඔය පර්සන්ටේජස් ටිකක් තියෙනවා. ඒ ටිකත් ගාන හදද්දිම කියලා දෙන්න හිටිය. ඔය ටික තමයි මෙතනට එනකන් තියෙන්නේ. කියන්නේ නිකන් තීරියට ඔලුවට දාගන්න තියෙන ඔය කොහොමද අපි ගානක් හදන්නේ කියන එක තමයි. ඊට පස්සේ ටැක්සබල් ඉන්කම් එකෙන් ටැක්ස් ලයබිලිටි එක කැල්කියුලේට් කරලා ඉවර වෙලා අපිට අවසාන කරන්න තියෙන්නේ ටැක්ස් ලයබිලිටි එකෙන් අපේ ටැක්ස් ක්‍රෙඩිට්ස් මොනවා හරි තියෙනවා නම් අන්න ඒ ටික අඩු කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් හොයාගන්න අපේ balance of tax payments. ඔය විදිහට තමයි සම්පූර්ණ ගාණක් අපිට ඉන්ඩිවිජුවලි ගාණක් හදන්න එන්නේ. කියන්නේ ඉන්ඩිවිජුවල් ගාණක් හදන්න ෆෝමැට් එකේ ඉඳලා අවසානයේ අපිට ගොඩක් වෙලාට එන්නේ balance of payment balance of tax payment කියන එතනට එනකම් ගාණක් හදන්න එනවා. හරි එතකොට මේ පාර්ට් එකේ අපි ඩිස්කස් කරන්නේ qualifying payments and reliefs section 52. එතකොට සාමාන්‍යයෙන් entity එකක හරි ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ හරි taxable income එක compute කරද්දී ඒකෙන් කරන්න පුළුවන් reductions තමයි මේ qualifying payments and reliefs කියන්නේ. එතකොට qualifying payments වලට ආවහම ඕනම ඉන්ඩිවිජුවල් කෙනෙක්ට සහ entity එකකට තමන්ගේ taxable income එක calculate කරද්දී මේ qualifying payments අඩු කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට රිලීෆ්ස් වලට ආවහම ඉන්ඩිවිජුවල් රෙසිඩන්ට් කෙනෙක්ට තමයි රිලීෆ්ස් අඩු කරගන්න පුළුවන් ටැක්සබල් ඉන්කම් එක කම්පියුට් කරද්දී. එතකොට මුලින්ම අපි qualifying payments වලින් පටන් ගමු. පළවෙනි qualifying payment එක තමයි donations. මේකේ දීලා තියෙන්නේ donations to an approved charitable institution. එතකොට අපේ ඉන්ඩිවිජුවල් කෙනෙක් හරි entity එක හරි approved charitable institution එකකට donation එකක් කරලා තියෙනවා නම් in money monetary terms වලින් කරලා තියෙනවා නම් අන්න ඒක අපිට deduct කරන්න පුළුවන් taxable income එක compute කරද්දී. හැබැයි monetary terms වලින් නැතුව වෙන terms වලින් කරලා තියෙනවා නම් non monetary තියෙනවා නම් අපිට ඒක deduct කරන්න බෑ. අනිවාර්යෙන් in money වෙන්න ඕනේ. සහ අනිවාර්යෙන්ම approved charitable institution එකක් වෙන්න ඕනේ. ඔගොල්ලෝ ගණන් හදද්දී බලන්න requirements ඒ කියන්නේ adjustments දෙනවා නිකන් මොකක් හරි නමක් දීලා charitable institution කියලා. එතකොට අන්න ඒ වගේක් අපිට අඩු කරන්න බෑ. අනිවාර්යෙන් බලන්න approved charitable institution කියලා එකක් තියෙනවද කියලා. එතකොට ගොඩක් වෙලාට මෙන්න මේ දෙක බලන්න ඕගොල්ලෝ කියන්නේ. A charitable institution established for the provision of institutionalized care for the sick or the needy and declared by the minister as an approved charitable institution. ඔන්න ඔය වගේ approved charitable institution එකකට කරන donation එකක් monetary terms වලින් අපිට qualifying payment එකක් විතර deduct කරන්න පුළුවන්. එතකොට මේක deduct කරද්දී අපි බලන්න ඕනේ ඒ දීලා තියෙන amount එක අපේ accessible income එකෙන් 1/3 amount එකයි 1/3 amount එක අරගෙන ඒකයි 75000 යි තිබ්බහම දෙකෙන් අඩු amount එක තමයි donation එක විදිහට record කරන්න ඕනේ. උදාහරණයක් විදිහට අපිට adjustment එකක් දීලා තියෙනවා නම් 90000 was donated to an approved charitable institution කියලා අපි බලන්න ඕනේ අපේ accessible income එකෙන් 1/3 amount එක කීයද? එන්නේ amount එකයි 75000යි compare කරන්න. හිතන්න 1/3 of the accessible income එන්නේ 80000 කියලා. එතකොට 80000 and 75000 compare කරාම 75000 less. ඒ කියන්නේ අපි donation එක විදිහට deduct කරන්න ඕනේ 75000. අන්නේ ඒ ඔය 75000 1/3 of accessible income එන්නේ entity එකකට. entity නෙමෙයි individual කෙනෙක්ට. එතකොට entity එකකට ආවහම ඒකේ amounts වෙනස් වෙනවා. accessible income එකෙන් 1/5 සහ 500000. ඒ කියන්නේ amounts දෙකෙන් අඩු එක බලලා තමයි අපි donation එකක් විදිහට qualifying payments වල record කරන්න ඕනේ. එතකොට දැන් කලින් කිව්ව approved charitable institutions වලට කරපු donations නේ. ඒ නැතුව අපි individual කෙනෙක් හරි entity එකක් හරි කරන තව donations. ඒ කියන්නේ තව institutions වලට කරන donations. මේ donations වෙන්න පුළුවන් ශ්‍රී ලංකා government for a local authority. එතකොට මොකක් හරි higher education institution එකකට කරන donation එකක්. එතකොට මොකක් හරි government එකෙන් establish කරපු fund එකකට කරන donation එකක්. එතකොට අපි වෙනුවෙන් අපි වගේ funds national kidney fund එතකොට president's fund අන්න ඒ වගේ funds වලට කරන donations අපිට qualifying payment එකක් විදිහට deduct කරන්න පුළුවන්. මෙන්න මේ donation එක monetary terms and otherwise පුළුවන්. ඒ කියන්නේ money වලින්ම වෙන්න ඕනේ නැහැ. non monetary ඒවත් donation එකක් විදිහට deduct කරන්න පුළුවන්. හරි එතකොට donations ඉවරයි. අනිත් තව qualifying payment එකක් තියෙනවා. ඒක තමයි මොකක් හරි financial institution එකකින් expenditure එකක් incur කරනවා නම් තව financial institution එකක් හරි bank එකක් හරි acquire කරන්න, partially acquire කරන්න හරි absorb කරන්න හරි merge කරන්න හරි expenditure එකක් financial institution එකකින් incur කරනවා නම් අන්න ඒකත් අපිට ගන්න පුළුවන්
qualifying payment එකක් විදිහට. එතකොට දැන් සාමාන්‍යයෙන් acquisition එකක් හරි merger එකක් හරි වෙනවා කියන්නේ ලොකු amount එකක්නේ. ඒක නිසා මෙන්න මේ amount එක අපිට පුළුවන් equal amounts වලට බෙදලා අවුරුදු 3ක් කියන්නේ over a period of 3 years of assessment අපිට බෙදලා deduct කරන්න පුළුවන් අපේ assessable income එකේ. එතකොට සමහරලාට හදිස්සියවත් ඒ කියන්නේ අපිට මේ expenditure එක අවුරුදු 3ක් ඇතුළත deduct කරගන්න බැරි වුණොත් ඒ කියන්නේ සමහරලාට වෙනවනේ අපේ assessable income එක මදි මේ amount එක deduct කරගන්න. අන්න එතකොට ඒ වගේ අවස්ථාවලදී අපිට පුළුවන් shall be deducted in the year of assessment immediately after the 3 years period and so on. කියන්නේ අර තුනෙන් පස්සෙත් අඩු කරන්න පුළුවන් අපිට හදිසියවත් ඒක deduct කරගන්න බැරි වුණොත්. එතකොට දෙවෙනි qualifying payment එක තමයි ඒක. තුන්වෙනි qualifying payment එක තමයි film industry එක promote කරන්න කරන මොකක් හරි expenditures. එතකොට ඒ expenditures වෙන්න පුළුවන් මොකක් හරි film එකක් produce කරන්න incur වෙන expenditure එක. ඒක qualifying payment එකක් විදිහට deduct කරන්න පුළුවන්. හැබැයි ඒ production of a film ඒ cost එක 5 million වලට වැඩි වෙන්න ඕනේ. එතකොට මේ in the production of a film ඒ cost එක ඇතුළට අපිට include කරන්න පුළුවන් promotional expenditure of the film also. කියන්නේ film එක promote කරන්න ගන්න expenditure එකත් අපිට මේකට ගන්න පුළුවන්. සහ ඊළඟට අලුත් සිනමා හෝල් එකක් හදනවා හරි අලුත් මොකක් හරි equipments දානවා නම් අන්න ඒ cost එකත් ගන්න පුළුවන්. හැබැයි එතනදී ඒ cost එක 25 million වලට වැඩිය අඩු වෙන්න ඕනේ. ආයිත් ඊළඟට සිනමා එක අප්ග්‍රේඩ් කරනවා නම් අන්න ඒ cost එකත් ගන්න පුළුවන්. එතනදී ඒ cost එකත් 10 million වලට වැඩිය අඩු වෙන්න ඕනේ. එතකොට අපේ තුන්වෙනි qualifying payment එක තමයි payments on film industry promotion. එතකොට මෙන්න මෙතනදී මේක deduct කරන්නේ 1/3 of shall be restricted to 1/3 of the taxable income of the year of assessment. ඒ කියන්නේ 1/3 of the taxable income අරගෙන ඒක deduct කරන්න පුළුවන් year wise. amount එක වැඩි වුණොත් අපිට ඊළඟ අවුරුද්දට carry forward කරලා ඊළඟ අවුරුද්දේ deduct කරන්න පුළුවන්. මේ කියලා තියෙන විදියට. හරි එතකොට එතනින් qualifying payments ඉවරයි. අපිට තියෙන ඊළඟට reliefs. එතකොට පළවෙනියට අපිට තියෙනවා personal relief හරි tax free allowance. එතකොට අපි සාමාන්‍යයෙන් ගණන් කරද්දී individual tax computation එකදී ඔය qualifying payments and tax reliefs යටතේ මුලින්ම දාන්න ඕනේ. කියන්නේ මුලින් දාගන්න එක ලේසි. මේ tax free allowance කියන එක. එතකොට අපේ year of assessment ඒ කියන්නේ 2025 2026 කියන year එකට අදාළ tax free allowance amount එක තමයි 1.8 million කියන්නේ. එතකොට ඒකත් අපිට reliefs යටතේ දාන්න පුළුවන් taxable income එක compute කරද්දී. ඊළඟට තව relief එකක් තමයි මේ repair allowance කියන්නේ. repair allowance කියන්නේ අපිට මොකක් හරි investment asset එකක් තියෙනවා නම් අපිට ඒකෙන් rental income එකක් එනවා නම් අන්න ඒ rental income එකෙන් අපිට මොකක් හරි repair එකකට maintenance එකකට හරි depreciation වගේ කාරණයකට මුදලක් වැය වෙනවනේ අන්න ඒක අපිට අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ rental income එකෙන් 25% අපිට relief එකක් විදිහට taxable income එක calculate කරද්දී දාන්න පුළුවන්. දැන් මෙහෙම ගන්නකො උදාහරණයක් විදිහට අපිට rent income එකක් එනවා මොකක් හරි investment asset එකකින් 200,000. එතකොට මේ 200,000 වල 25% calculate කරාම අන්න ඒ amount එක අපිට relief එකක් යටතේ දාන්න පුළුවන්. හැබැයි මෙන්න මේ වගේ අවස්ථාවක් හිතන්න අපිට rental income එකක් එනවා monthly 200,000 ඒ investment asset එකේ. හැබැයි අපි ඒක repair කරලා තියෙනවා. ඒ repair එකට අපි ගිහිල්ලා තියෙනවා 50,000. එතකොට අපි 200,000 වලින් 50,000 අඩු කළා 150,000 amount එකට 25% calculate කරන්න බෑ. මොකද අපි already අපිට incur with expenditure එක අඩු කරලානේ තියෙන්නේ. අපිට එහෙම කරන්න බෑ. අර total හම්බෙච්ච rental income එකට තමයි 25% බලන්න ඕනේ. මේ කියලා තියෙන not applicable if actual repair cost is claimed. හරි. එතකොට ඊළඟට relief on solar panels. ඒ කියන්නේ resident individual කෙනෙක් solar panel එකක් acquire කරලා ඒක fix කරලා තියෙනවා නම් සහ ඒක national grid එකට connect කරලා තියෙනවා නම් ඒ කියන්නේ national grid එක කියන්නේ CEB plus LECO electricity generation අන්න ඒ දෙකට connect කරලා තියෙනවා නම් අපිට මේක relief එකක් විදිහට deduct කරන්න පුළුවන් taxable income calculate කරද්දී. එතකොට මෙතනදී ඒ දීලා තියෙන amount එක අපිට 600,000 for each year of assessment. ඒ කියන්නේ
උදාහරණයක් විදිහට ගත්තොත් අපි solar panel එක 1.2 million නම් අපිට ගියපු cost එක අපිට පුළුවන් පළවෙනි year of assessment වල 600,000 අඩු කරන්න ආයිත් ඊළඟ year of assessment එකේදී 600,000 අඩු කරගන්න. අර ඒ වගේ ඒ amount එක cover up වෙනකන් අපිට පුළුවන් අපේ taxable income එක calculate කරද්දී 600,000 relief එකක් විදිහට deduct කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ income tax rates for taxable income. හරි. එතකොට taxable income of a company. company එකට standard tax rate එක 30%. ඊට පස්සේ gains and profits from conducting betting and gaming. ඒ වගේ ඒකට tax rate එක 45%. ඊට පස්සේ gains and profits from manufacture and sale or import and sale of liquor or tobacco products. ඒවටත් 45%. ඊළඟට gain from realization of investment assets tax separately. Remainder of the taxable income tax at general rate 30%. එතකොට මෙන්න මෙතන මේ gains and profits from services rendered in or outside Sri Lanka utilized outside Sri Lanka paid in foreign currency and remitted via bank. ඒකට එන්නේ 15%. ඒක වෙන්නේ මෙහිමයි. ඒ කියන්නේ කවුරු හරි ලංකාවේ ඇතුළේ ඉඳන් හරි ලංකාවේ එළියේ ඉඳන් හරි මොකක් හරි සර්විස් එකක් රෙන්ඩර් කරනවා නම් සහ ඒ රෙන්ඩර් කරන සර්විස් එක යුටිලයිස් වෙන්නේ ඒ කියන්නේ ඒකේ බෙනිෆිෂරි ඕන ඉන්නේ ලංකාවෙන් පිටතන සහ මේ කරන ලබා දෙන සර්විස් එකට අපිට පේ කරන්නේ ෆොරින් කරන්සි එකකින් ෆොරින් කරන්සි එකකින් සහ අපිට ඒ amount එක අපිට හම්බෙන්නේ බැංක් එකක් through නම් අන්න එතනදී ඒක tax වෙන්න ඕනේ tax rate එක 15%. සහ මෙතනදී gains and profits from foreign sources. in foreign sources වලින් gains and profits තියෙනවා නම් සහ ඒක foreign currency එකෙන් නම් earn කරලා තියෙන්නේ සහ ඒක බැංකුවක් තුලින් නම් එන්නේ. ඒ කියන්නේ legally නම් එන්නේ ඒක tax වෙන්නේ 15%. ඊළඟට අපිට තියෙනවා final withholding payments including final withholding payments. එතකොට මෙතන withholding tax payments තියෙනවා. ඒ කියන්නේ rates එක පළවෙනි එක තමයි service fees payments exceeds 100,000 per calendar month to a resident individual who is not an employee of the payer with respect to the following කියලා මේ criteria ටික තියෙනවා. අන්න එතනදී ඕගොල්ලෝ final withholding tax විදිහට calculate කරනවානේ ඒ full payment එකෙන් 5%. ඊට අමතරව interest or discount paid අපේ මේ exam එක තියෙන year of assessment එක කියන්නේ 2025 2026 වලට අදාළ interest or discount paid අපිට applicable වෙන්නේ 10%. මෙතන මේ 5% තියෙන්නේ මෙන්න මේ time period එකට. ඒක නිසා ඔයගොල්ලෝ exam එකේදී use කරන්න ඕනේ interest වලට 10%. සහ ඊළඟට rent payments වලටත් 10%. ඊට පස්සේ මේ charge natural resources payment of premium කියන්නේ අපි මොන හරි natural resources extract කරනවා නම් අන්න ඒකට 14%. එතකොට royalty වලට 14%, dividends වලට 15% සහ amounts paid as winnings from lottery reward betting ඒ වගේ ඒවාට 14%. එතකොට මේ final withholding payments කියන්නේ මොකක් හරි payment එකකට ඒක tax කරලා නම් තියෙන්නේ අපි ආයිත් ඒක tax කරන්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට dividend එකක් pay කරනවා. ඒ dividend එකෙන් tax එකක් අඩු කරලා තියෙන්නේ. එතකොට අපිට එන්නේ net dividend එකනේ. So net dividend එක final withholding payment එකක්. ඒකෙන් ආයි tax කරන්න දාන්නේ නැහැ. හරි. ඊළඟට අපිට තියෙනවා normal income tax rates applicable for individuals with effective from 1st of April 2025. එතකොට මෙන්න මේ ටික තමයි normal rates individual කෙනෙක්ට first 1 million 6%, next 500,000 18%, next 5,000 24%, next 30%, and the remaining balance 36%. එතකොට ඔයගොල්ලන්ට exam එකේදී නම් ලේසි මේ දැන් මෙතන 1 million plus මේ 3,500,000 එකතු කරාම total amount එක 2.5 million. එතකොට ඔයගොල්ලන් තියෙන්නේ අර calculate කරගත්තී total taxable income එකෙන් 2.5 million අඩු කරලා
ඉතුරු වෙන ගාන තමයි බැලන්ස් එක කියන්නේ. NA බැලන්ස් එකට 36% කැල්කියුලේට් කරන්න. ඒතකොට ඉතුරු ටික normally අපි ඉතුරු 1 million into 6% කියන්නේ 60,000, 500 into 18% කියන්නේ 90,000, 500 into 24% කියන්නේ 120,000, ඉතුරු 500,000 into 30% කියන්නේ 150,000. අන්න ඒ ටික අපිට exam එකේදී ලේසි වෙනවා මතක තියාගෙන යන්න එක. අර කියපු විදිහට taxable income එකෙන් 2.5 million අඩු කරලා බලන්න. එතකොට එනවා අපේ balance amount එක. ඒ balance amount එක 36% වලින් වැඩි කරලා බලන්න. ඉතුරු amount ටික පොඩක් බලාගෙන යන්න. එතකොට ඒක exam එකේදී ලේසි වෙයි. තව foreign employment income වලදී ඒක tax වෙන්නේ ඒ tax rates තමයි individual කෙනෙක්ට එයාගේ first 1 million වලට 6% තමයි rate එක. ඉතුරු balance එකට 15%. ඒක මම ඒ කියන්නේ මෙතන foreign employment income එකක් තියෙනවා නම් එයාගේ taxable income එක තියෙනවානේ. ඒකේ first 1 million tax වෙන්නේ 6%. remaining මොකද්ද foreign employment එකේ first million අඩු කරාට පස්සේ remaining amount එකේ rate එක 15%. ඒතකොට ටියුට් එක එතනින් ඉවරයි. ගාන හදලා හදන එක්සැම්පල් ගානක් කරන් හදන විදිය කිය දෙන්න.